ආයියාලු ජීවිතම් සාධන පිළිගන්නවා. මොකද ආස්තෙක්ස් දීලා යෝනික් කියන්නේ අදාල් බලමු මුන්නේ තියෙන මුදුනේ ඉඳ ගානේ කියනලා එතකොට මේ දෙපැත්ත ජීරු දෙක තියෙන ඒ දෙක හයි කරලා මේක දොර හයි කරලා එතකොට අපේ ආසනයක් තියෙනවා. මෙන්න මේ ආසනේ ගයින්න කරලා තින්න ගන්න පොලිස් කරලා ඒකත් තියලා මේ ටිකයි ඒවලින් විතර ඉස්තිකිරයක් ගහලා දෙනවා ඉස්තිකිරේ ගහලා මේක වැඩ අවසන් වෙන විදිහ දැන් මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් අර වැඩි කතා නැතුව දැන් අපේ වීඩියෝ එකට මම මේකේ කෑලි ටික පිට් කරා ගන්න කලින් 40 කොලය දාලා ගයින්දරෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ කෑලි ටික සෙට් කරලා තියෙන්නේ. දැන් කරන්න යන්නේ මේ සෙට් කරලා තියෙන කෑලි ටික 80 කොලෙන් ආයෙ පාරක් ගයින්ඩ් කරගන්න. අපි දැන් බලමු මේක 80 කොලෙන් ගයින්ඩ් කරගන්න ආකාරය. යාළුවනේ ඉතින් හැමදාම කියනවා වගේ මගේ වොයිස් එක නම් ටිකක් අවුල්. ඒක ඉතින් ගණන් ගන්න එපා. ඉතින් ඉස්කෝලේ දැක්වීමකදීවත් කතා කරන්නේ නැති අපිට ඉතින් මේක හුරු නෑ. වීඩියෝ එකෙත් පොඩි අවුල් ඇති. මේක ඉතින් පළවෙනි වීඩියෝ 1 2 හින්දා ටිකක් අවුල් තියෙනවා අඩුපාඩු මේ තියෙනවා. ඒවා ටිකත් ඉතින් හදාගෙන ඉතින් ඉදිරියට හොඳ ලස්සන වීඩියෝ ටිකක් කරමු අපි. දැන් ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මේකේ තියෙන හිල් ඩැමේජ් වෙච්ච තැන් පුපුරපු තැන් ඒවා මේවා ටික ඔක්කොම ටික වුඩ් පොටි එකක් තියෙනවා. ඒක දාලා වහගන්න තියෙන්නේ. මතක් කරලා පොටි එක දාද්දී අපි ගාන දින්තේ එකේ පාටට ගැලපෙන පොටි එකක් පාවිච්චි කරන්න ඕන. නැත්තම් පොටි එක වෙනම පේන්න ගන්නවා. ඒ හින්දා මං ගන්නේ බයොමැටික් පාද හින්දා තේක්ක පාට පොටි එක තමයි මම මේ ගන්නේ. අපි එන පොටි ටික ගාගෙන ඊළඟ වැඩේට යමු. පොටි ටික නම් ගාගෙන ඉවරයි දැන්. මේ මං ගෝලයක් හොයාගත්තා. ඒ ගෝලයා පොටි ටික කපනවා අතින් සෑන්ඩර් දාන්න බැරි දැන්. අපි යම් මේකේ මෙන්න මේ 12යි කරගන්න. සරණේරු ටික එහෙම කපලා 12 ටික හයි කරගමු. මේ තියෙන 12 හයි කරගත්තට පස්සේ දැන් 12 හයි කරලා තියෙන්නේ 12 හයි කරලා මැග්නට් කැලේම හයි කරලා ඔක්කොම හයි කරලා තියෙන්නේ. දැන් එහෙනම් අපි ඊළඟට මේක සෑන්ඩ් එකට ගමු. මම මේක සෑන්ඩ් එකට ගන්න 80 කොලයක් දාගෙන 80 කොලයක් දාලා සෑන්ඩ් එකට යන්නේ පොඩි තියෙන හින්දා පොඩි ටික යන්න. ඊට පස්සේ 120 කොලයක් දාලා අපි පොඩ්ඩක් 120 කොලයකින් නගලම තමයි තින්ත ගන්නේ. ඒකවල ෆිනිෂින් එක හොඳයි. සෑන්ඩ් එක හරි අතෙන් හරි මදිනකොට මතක් කරලා මෙන්න මුළු ටික ටිකක් සාමාන්‍ය රවුම් මැද ගන්න ඕන. නැත්තම් තින්ත ගන්නකොට තින්ත ගා දෙවෙනි පාරට කපද්දී උතන සුදු වෙනවා තින්ත කැපිලා යන හින්දා මේ මුල්ල ටික රවුම් වෙන්න කපා ගන්න ඕනේ. මම ගෝලයක් හොයාගත්ත කිව්වේ ඒ අපේ මල්ලි අතෙන් 120 කොලෙන් මැද බඳලා ඉස්සෙල්ලා එතන සෑන්ඩ් එක දාන්න බෑ 80 කොලයකින් අතෙන්ත් අල්ලලා පොඩ්ඩක් අතෙන්ම තමයි ඒක මදින්නේ 120 කොලයකින් දාලා අතෙන් තමයි මදින්නේ. එහෙනම් ඊළඟට අපිට තියෙන මේ තින්ත ටික ගාගන්න මම මේක තින්ත ගන්න ස්පොන්ජ් එකක් තමයි භාවිත කරන්නේ. පෙන්සලකුත් භාවිත කරනවා. ස්පොන්ජ් එක දාන්න බැරි තැන් වල තින්ත ගාගන්න. මම ගන්නේ බයොමැටික් පාට. මේ පළවෙනි කෝඩ් එක ගන්න යන්නේ. අපි එනම් පළවෙනි කෝඩ් එක ගානෙමු මුලින්ම. යාළුවනේ අපේ channel එකෙන් ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක
මොකද්ද කියලා ඔයාලා කියාගෙන යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම මේ ටිකක් ස්පීඩ් කරලා යවන්නම්. හරි එහෙනම් අපි පළවෙනි පාර තින්ත කාගත්තා. දැන් දෙවෙනි පාර තින්ත ගන්න කලින් මේක 320 කොලයකින් හරි 400 කොලයකින් හරි ආයෙ පොඩ්ඩක් කපා ගන්න ඕනේ. කපා ගත්තට පස්සේ තමයි ආයෙ දෙවෙනි පාරත් මේ තින්තකම ගන්නෙ. කපාගෙන ඉවරයි. දැන් අපි දෙවෙනි පාර තින්ත ගාමු. යාළුවනේ ඔන්න බලන්නකො මගේ වීඩියෝ කරන කෙනාගේ වැඩ. වීඩියෝ එක පැත්තක එයාලා ජම්බු කණ්ඩ විතලා ජම්බු ගහ පැත්තට තමයි කැමරාව වලලා තියෙන්නේ. හරි එහෙනම් යාළුවනේ මේකේ දෙවෙනි පාරත් තින්ත ගන්න ඉවරයි. ජම්බු කාලත් ඉවරයි දැන්. මේක දෙවෙනි පාර තින්ත ගාලත් 320න් හරි 420 හරි කොලකින් කපා ගන්න ඕන. මම නම් 320 කොලකින් කපා ගත්තේ. දැන් අපිට ඊළඟට තියෙන්නේ මේකේ টপ කෝඩ් එක ගන්න. දැන් මම টপ කෝඩ් එක ගන්න යන්නේ. අපි බලමු টপ කෝඩ් එක කොහොමද ගන්න කියලා. টপ කෝඩ් එක ගාද්දී සාමාන්‍ය වතුර චුට්ටක් දානවා. මම නම් වතුර දැම්මේ නැහැ. තින්ත ටිකක්ම දාලා තමයි කලවම් කරගත්තේ. මේ තින්ත ටිකක් දැන් මේ 320 කොලෙන් කපද්දී පොඩ්ඩක් කැපිලා ගිය තැන් තියෙනවා. ඒව ටිකක් ආයෙත් පාට එන්න. ඒ හේතුවෙන් තමයි තින්ත ටිකක් දාගත්තේ. නැත්තම් සාමාන්‍ය වතුර තමයි දාන්නේ. අපි යන් දැන් මේකේ වීදුරු දෙක ගහන්න අවසාන අදියරට. මම කිව්වේ ආසනයක් හදනවා කියලා. අනේ ආසනේ වැඩ ටිකක් මම ටිකක් ස්පීඩ් කරලා දාගෙන යන්න. නැත්නම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා.
යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවමත් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම සමුගන්නවා. Art of Wood ලී කලා